ඒවා ඔබ සියලු දෙනාටම මම මෙතෙන්ට ආවේ අපේ දහම් පාසලේ ඉතිහාසය ගැන කතාවක් කියන්න. අපේ දහම් පාසලේ ඉතිහාසය 1985 ජනවාරි 11 වන දින කන්දල ප්‍රදේශයේ දිව්‍යගහ ධර්මානන්ද හිමි විසින් අපේ දහම් පාසල ආරම්භ කරා. 10ක් පමණ සිටි දක්ෂ ගුරු මණ්ඩලය අතර ප්‍රධානාචාර්ය ගුරු භවතා වූයේ අශෝක කරුණාරත්න මහතා, තවද ලංකානන්ද හිමි, දීපානන්ද හිමි, සුසීන හිමි, පියදාස මහතා, ප්‍රේමදාස මහතා, රත්නපාල මහතා, චාර්ලට් තේන මහතා, රත්නලතාමිය, අනුලාවති මේ යන ගුරු මණ්ඩලය විසින් අප දහම් පාසල් කටයුතු සිදු කළා. එවකට දහම් දැනුම ලබා ගැනීමට අප දහම් පාසල වෙත ළමුන් 300ක් පමණ පැමිණියා. සාර ධර්ම ගුණ ධර්ම වලින් පිරි අප දහම් පාසල බිහි කිරීමට ගුරු භවතුන් විශාල මෙහෙවරක් ඉටු කළා. 1986 මැද භාගයේ සිට 1990 දක්වා අප දහම් පාසල වැසී ගියා. කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් පන්සල තුළ වැඩ සිටියේ නැති නිසා නැවත දහම් පාසල ආරම්භ වූයේ 1991 වර්ෂයේ. එවකට රතවේ රතබසිරි ස්වාමීන් වහන්සේ විසින් දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමි ලෙස නැවත දහම් පාසල ආරම්භ කරා. සෝක කරුණාරත්න මහතා, ප්‍රේමදාස මහතා, රත්නපාල මහතා, වීරසිංහ මහතා, රාණි චන්ද්‍රලතා මහතා, මානෙල් චන්ද්‍රලතා මහතා, රත්න කුමාර මහතා, රාණි චන්ද්‍රලතාමිය, මානෙල් චන්ද්‍රලතාමිය යන ගුරු මණ්ඩලය විසින් දහම් පාසල ඉදිරියට ගෙනාවා. මේ අතරතුර නැවත ප්‍රධානාචාර්ය ධූරයට 1992 වර්ෂයේ පල්වැල විමල ස්වාමීන් වහන්සේ පත්වන ලදී. තවද මේ අතරතුර ගුරුවරුන් 30ක් පමණ ඇති විය. ඉන්පසු නවක ගුරු මණ්ඩලය ලෙස අනුලා රත්නායකමිය, සරත් මහතා, ජානක චමින්ද මහතා, අයෝමිනිය, රත්නසේන මහතා, ධර්මසේන මහතා යන ගුරු මණ්ඩලය දහම් පාසල තුළ වසර 10ක් පමණ සේවය කළා. ඉන්පසු විවිධ හේතුන් මත ගුරුවරුන් දහම් පාසලෙන් වෙන් වී ගියා. ඉන්පසු නැවත සදමාලිමිය, අජලාමිය, චාමල මහතා, නිරෝෂණීමිය, ජයතිස්ස මහතා, නිමාලිමිය, ප්‍රියංගිකාමිය, දිල්ෂාන් මහතා, සසිනිමිය, හිරුනිමිය යන ගුරුවරුන් 2025 වසර තෙක් අඛණ්ඩව සේවය කළා. එම නිසා මෙම දක්ෂ ගුරු මණ්ඩලයෙන් අපි දහම් දැනුම ලබා ගැනීමට වාසනාවන්ත වෙමු. ස්තුතියි.